සමාජ මාධ්‍යයේත් දැන් මෙතුමා කියපු කාරණය අනුවත් මම ප්‍රකාශයක් කළා තියෙනවලු දේශබන්දු තෙන්නකෝන් සිටින තැන මම දන්නවා කියලා කිව්වා කියලා. එතකොට මම එහෙම ප්‍රකාශයක් කරලා නැහැ ගරු සභාපතිතුමනි. මම කියලා තියෙන්නේ ඒ සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වෙනවා කියලා. ඒ වගේම නීතිය ක්‍රියාත්මක කළා තියෙනවා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 60, 61, 62 ප්‍රකාරව කටයුතු කිරීමට ගියාට පස්සේ තමයි එතුමා ගරු අධිකරණයට ඇවිල්ලා තියෙන්නේ. එහෙම නැතුව මම තවදුරටත් කියනවා මේ විපක්ෂයට මේ බොරුව සමාජගත කරන්න එපා කියලා. සෙව්වන්දි හෝ දේශබන්දු තෙන්නකෝන්නෝ සිටින තැන මම දන්නවා කියලා මං කොහෙවත් කිසිම තැනක කියලා නැහැ. මම දන්නවා කියලා. ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන බව තමයි කියලා තියෙන්නේ නීතිය ක්‍රියාත්මක කරනවා කියලා. මේ තරම් ජ්‍යෙෂ්ඨ മന്ത്രിවරයෙක් වෙලා මේ බොරුව සමාජගත කරන්න එපයි කියලා මං කියනවා. Honorable Sunil Handunnetti. මට දැන් හරිනේ ඉතින් ඇති නේද? ඇති නේද? ඔය ෆෝන් එක පොළවේ ගහන්න නැතුව තියන්නකෝ. ඕක හැන්සාට් කරන්න. ඒ ෆෝන් එක හැන්සාට් කරන්න එපා ඈ. ෆෝන් එක හැන්සාට් කරන්න එපා. මොකද ඕකේ තියෙන ඒවා අර්ජුන එලෝසියස් 15 seconds. අර කතානායකතුමා මම මෙතුමා කියපු ප්‍රකාශය රූපවාහිනියට ගිහලා මම මේ බොරු සමාජගත කරන්නේ නැහැ. එතුමා කියපු ප්‍රකාශය පොලිස්පති ඉන්න තැනත් අපි දන්නවා. ඉෂාර සෙව්වන්දි ඉන්න තැනත් දන්නවා. අපි නියම වෙලාවට ඒගොල්ලන් වත්තනංගොඩ ගන්නවා කියන එක මම දැන් කරුණාකරලා මේක දානවා රෙකෝඩ් එකක් විදිහට මෙතන දාන්නේ නැහැ. මම ඉදිරිපත් කරනවා කරුණාකරලා ඒක සභාගත කරන්න. බොහොම ස්තුතියි. Honorable Sunil Handunnetti. ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම අයවැය විවාදයේ අවසාන දවසේ මුදල් අමාත්‍යාංශයට දාලා කාරණා කිහිපයක් කතා